අලුත උපන් පුංචි පැටියෙකුගේ පෙකණිය සම්බන්ධයෙන් වැඩිහිටියන් දක්වන්නේ හරිම බයක්. ඉතින් ඒගොල්ලෝ කල්පනා කරනවා මේ පෙකණිය තියෙනකොට මුණින් දාන්න බැරි වෙයිද, කිරි දෙන්න බැරි වෙයිද, බබාට මේකට වදිනකොට රිදෙයිද, අපි කොහොමද මේ පෙකණිය පරිස්සම් කරන්න කියලා ගෙවල් වල ඉන්න වැඩිහිටියෝ කල්පනා කරනවා. ඉතින් මේ පෙකණිය කොහොමද පරිස්සම් කරන්නේ? ඔයා පෙකණිය තෙමලා හොඳට නාවනව හෝ ඇඟ හොදන හෝ වෙලාවට පෙකණිය හොඳට තෙමලා සාමාන්‍ය විදිහටම පෙකණිය පිරිසිදු කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබ මතක තබා ගත යුතු දේ තමයි පෙකණිය සාමාන්‍යයෙන් තෙත ගතියට තිබුණොත් තමයි පැසවන්නේ. ඒ වගේම තමයි ඔබ දන්නවා බබෙක් හම්බ වෙලා දවස් 4-5ක් යනකොට එක පැත්තකින් කිරි දෙනකොට අනිත් පැත්තෙන් කිරි බේරුනොත් බේරෙනකොට ඒ කිරි ටික පෙකණියට ගියොත් ඒ කිරි ගිහිල්ලත් ඔයාගේ පුංචි පැටියාගේ පෙකණිය පැසවන්නට පුළුවන්. ඒ වගේම ඔයාට ඉන්න පුතෙක් නම් එයා චූ උඩට විදගත්තොත් ඒ චූ ගිහිල්ලා පුංචි පැටියාගේ පෙකණිය පැසවන්නට පුළුවන්. එතකොට ඔබ පෙකණිය පිරිසිදු කර ගැනීම සඳහා අපි කියනවා බබාට උණු කරලා නිමපු වතුර ගන්නට කියලා. ඒ විදිහටමයි පෙකණිය පිරිසිදු කරද්දී උණු කරලා නිමපු වතුර ගන්න. මේ පෙකණිය නිසා තමයි අපි බොහෝ වෙලාවට මල් ಜಾති පාවිච්චි කරන්නට එපා කියලා කියන්නේ. මොකද මාස 9ක්ම බබාට පෝෂණය ගියපු පෙකණිය හරහා එයා ඉපදුනාට පස්සෙත් එයාට විස බීජ යෑමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයා දැනගන්න ඕනේ දේ පෙකණියට විවිධ තෙල් වර්ග, විවිධ කුඩු වර්ග ඒවා දාන්නේ නැහැ. ඒ වගේම පෙකණිය බලෙන් ඇදලා ගලවන්න උත්සාහ කරන්නත් එපා. ඒ වගේම තමයි සර්ජිකල් බේබි කොලොන් වර්ග ඒ වගේ දේවල් පෙකණියට දාන්නෙත් නැහැ. එතකොට පෙකණියේ සාමාන්‍ය තත්වයේදී දවස් 4-5ක් යනකොට පෙකණිය ගැලවිලා යනවා. හැබැයි පරක්කු වෙනවා පෙකණිය තෙමන් නැතුව හිටියොත්, පෙකණිය වෙලුම් පටි වලින් වෙලලා තිබුණොත්, ඒ වගේ වෙලාවට පෙකණිය පැසවීමේ අවදානමක් තියෙනවා. ඉතින් මොකද්ද මේ පෙකණිය පැසවෙනවා කියලා කියන්නේ? පෙකණිය පැසෙව්වහම ඔයාට හරියටම දකින්නට හම්බ වෙන්නේ ඔයාගේ ඇඟේ තියෙන සාමාන්‍ය තුවාලයක් පැසවෙනවා වගේම ලක්ෂණයක්. පෙකණියෙන් සැර වෙන්නට ගන්නවා. පෙකණිය වටේ තියෙන බඩේ තියෙන හැම රතු පාට වෙලා තියෙනවා. ඒ වගේම සැර ගඳක් එන්නට පටන් ගන්නවා. ඒ වගේම තමයි පෙකණිය පැසෙව්වහම පුංචි පැටියට උණ එනවා. ඉතින් මේ වගේ වෙලාවක් වුණොත් ඔබට කළ යුත්තේ ඔබේ ප්‍රදේශයේ ඉන්න පෞසක්ක සේවල්ධාරිනියගේ උදව් ලබා ගැනීම සහ එහෙම නැත්නම් ළඟම තියෙන රෝහලට යාමයි. ඒ අර ගොඩ වෙදකම් කරන්නට උත්සාහ කරන්නට එපා. එහෙම ගොඩ වෙදකම් කිරීම නිසා පුංචි පැටියා තදබල අසනීප තත්වයකට, ඒ කියන්නේ තදබල ආසාදන වලට මුහුණ දීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ ළඟම රෝහලට යන්න හැකි ඉක්මනින්. ඒ වගේම නැවතත් ඔයාට මතක් කරනවා ඔබට තියෙන දැනගන්නට තියෙන දෙයක් තිබේ නම් ඒක මැසෙන්ජර් වලට දාන්නට එපා. ඒක කමෙන්ට් එකක් විදිහට සටහන් කරන්න කියලා ඉල්ලනවා. මොකද මැසෙන්ජර් වලට පිළිතුරු ලබා දීමේ හැකියාවක් නැහැ. දැන් 1000ක් විතර මැසේජස් තියෙනවා. ඒවා කියවන්නට හැකියාවක් නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එකක් විදිහට සටහන් කරන්න.